Hi everyone, welcome back to my channel. ඉතින් අද අපි බලමු මේ වීඩියෝ එකෙන් Fitz Airline එකේ ෆැසිලිටිස් කොහොමද හොඳද ඒ එයාලයින් එකේ විස්තර කොහොමද කියලා. ඉතින් අපිට අපිව බස් එකෙන් තමයි එතෙන්ට ෆ්ලයිට් එක ළඟට එක් කරගෙන ගියේ. වේටිං ඒරියා එකේ ඉඳලා ඔක්කොම ක්ලියර් කරලා අපි බස් එකෙන් ෆ්ලයිට් එකට අරගෙන ගියා. මුලින්ම කියන්න ඕන ෆිට්ස් එයාලයින් එකට ගොඩාක් බෑඩ් රිවිව්ස් තියෙනවා. ඇත්තටම අපිත් බුකින් එක දැම්මට පස්සේ තමා රිවිව්ස් දැක්කේ. අපි ගොඩක් බයෙන් හිටියේ. මොකද ගොඩක් අය කියලා තියුණා ෆිට්ස් එයාලයින් වල ෆ්ලයිට්ස් ගොඩක් කැන්සල් වෙනවා, එක්ස්ට්‍රා පේ කරන්න වෙනවා, ආයේ සල්ලි රිෆන්ඩ් කරන්න නැහැ. ඔය වගේ ප්‍රශ්න ගොඩාක් කියලා තිබුණා. ඉතින් මට මේ වීඩියෝ එක දාන්න ඕන උනේ කොහොම හරි අපි මෝල්ඩිව්ස් වලට යන්න වගේම එන්න අපි ෆිට්ස් එයාලයින් එක තමයි බුක් කරේ. හැබැයි වාසනාවකට හරි මොකක් හරි නිසා අපේ ගමනට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් මං හිතුවා ෆිට්ස් එයාලයින් එක බුක් කරන්න යනකොට ඩවුට්ස් වලින් හරි බයෙන් හරි ඉන්න කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. මම ෆිට්ස් එයාලයින් එක පාවිච්චි ඒ කියන්නේ ඒක යන්න කියනව නෙවෙයි. නමුත් ඕගොල්ලන්ට අවස්ථාව අනුව එකපාරක් හරි ගිහිල්ලා try කරලා බලන්න පුළුවන්. ඒක හොඳ එකක්. ඒක යන්න කියලා එහෙමම කියනව නෙවෙයි මම කියන්නේ. ඉතින් වෙන ෆ්ලයිට් වල වගේම මේකෙත් ඕගොල්ලන්ට මිනු කාඩ් එකක් තියෙනවා. ඉතින් මෙතනින් ඕගොල්ලන්ට පේ කරලා ගන්න පුළුවන්. මේක ෂෝට් ෆ්ලයිට් එකක් නිසා මම මේ කියන්නේ ශ්‍රී ලංකාවේ ඉඳලා මෝල්ඩිව්ස් වලට යන ෆ්ලයිට් එක ගැන. මේකෙදි ඔයගොල්ලන්ට පොඩි ස්නැක් එකක් තමයි හම්බ වෙන්නේ ලංකාවෙම තියෙන බිස්කට් වර්ගයක්. ඒ වගේම තේ එකක් එක්ක. ඊට අමතරව ඔයාලට දේවල් ගන්න ඕන නම් එක්ස්ට්‍රා පේ කරලා ගන්න පුළුවන්. ඉතින් අපි දැනන් හිටියේ නෑ ෆ්‍රී මීල් එකක් හම්බ වෙනවා කියලා. ඒක නිසා අපි දෙන්න එක්ස්ට්‍රා පේ කරලා මේ මීල් එකක් ගත්තා. ඉතින් ෆ්‍රී එකක් හම්බුණා, මේකත් හම්බුණා. ඕගොල්ලන්ට ෆෘට් ජූස් එකකුත් දෙනවා. ඉතින් අපි ඕඩර් කරපු මීල් එකට ටී එකක් තමයි හම්බ වුණේ. ඉතින් වෙන ෆ්ලයිට් වල වගේම ඕගොල්ලන්ට සේෆ්ටි ඉන්ස්ට්‍රක්ෂන් මෙතනදි දෙනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට ෂීට්ස් වලට එක්ස්ට්‍රා පේ කරලා එක්ස්ට්‍රා ලෙග් ස්පේස් තියෙන ෂීට් ඕන නම් එතනදී පේ කරලා ඒවට යන්න පුළුවන්. මම දැක්කා අපි ගියපු ෆ්ලයිට් එකේ ගොඩක් එම්ටි ෂීට්ස් තියුණා. ගොඩක්ම ෆ්ලයිට් එක ෆුල් වෙලා හිටියේ නැහැ. ෆුල් වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒ වගේම තමයි ලංකාවේ ඉඳලා ෆ්ලයිට් එකට යනකම්ම ගත්ත ප්‍රොසෙස් එක ගත්තොත් ෆිට්ස් එයා වලට වෙනවම තියෙනවා ලයින් එකක්. එතනින් තමයි ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ බුකින් ඩීටේල්ස් වෙන්නලා ෆ්ලයිට් ටිකට් එක ගන්න ඕනේ. ඉතින් ඒ ප්‍රොසෙස් එක ස්මූත් විදියට වුණා. කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. මේ අපි මෝල්ඩිව්ස් ඉඳලා ආයම ලංකාවට එනකොට තියුණ ප්‍රොසෙස් එක. එතනදිත් කිසිම ඩිලේ එකක් නැතුව ඕන කරන වැඩ ටික කරලා දීලා ඒගොල්ලෝ සියලුම දේවල් ක්ලියර් කරලා අපට ෆ්ලයිට් ටිකට්ස් දුන්නා. ඉතින් එතනදිත් කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ අපට. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ කියන්නේ ෆ්ලයිට් එක ගැන ගත්තොත් අනිත් ෆ්ලයිට් එක බලනකොට චුට්ටක් සද්දයක් ලොකු සද්දයක් ටිකක් ඇතුළට එනවා. ඒ වගේම තමයි එහෙම ෂීට් වල කම්ෆර්ටබල් අන්කම්ෆර්ටබල් ගතියක් තිබුණේ නැහැ. හොඳට ඉඩ තිබුණා. ඉතින් මං හිතනවා ෂෝට් ගමන් වලට යන කෙනෙක්ට මේ ෆ්ලයිට් එක අවුලක් නැති වෙයි කියලා. ඉතින් මං කියනවා ඔයගොල්ලෝ එකපාරක් හරි try කරලා බලන්න කොහොමද කියලා. ඉතින් අපි ගිය දවසේ අපිට ප්‍රශ්නයක් උනේ නැති නිසා තමයි ඉතින් මං මේ වීඩියෝ එක ගේන්න ඕනි කියලා හිතුවේ. වෙන ෆ්ලයිට්ස් වල වගේම තමයි මේකෙත් වොෂ්රූම් එකක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඒක යූස් කරන්නත් පුළුවන්. ඉතින් අපි මෝල්ඩිව්ස් ඉඳලා ලංකාවට එනකොටත් ඒ විදිහටම අපිට ස්නැක් ටික හම්බුණා. මොකද අපි ඕඩර් කරපු නිසා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ආයෙම අලුත් vlog එකකින් හමු වෙමු. බයි බයි හැමෝටම.